ඇයි මේ ෆෝටන් කියන බ්‍රෑන්් එක තෝරගන්නේ? ලංකාවේ අඩ්ඩුම බස් ප්‍රමාණයක් තියෙන හොඳම කන්ඩිෂන් එක හොඳම කැපසිට එකක් තියෙන බස්රත් තමයි ප්‍රෝටෝන් අයිබෝන් අද ඔන්න පොඩ්ඩක් වෙනස් රිවිවයක් තමයි ගෙනත් තියෙන්නේ වෙන දවගෙන ටිකක් වෙනස් අපි කලින් කර 37 සීට බස්සක වලට පෙන්වා ගෙනත් දුන්න අපි ඒත් එකම අද ගෙනත් තියෙනවා 45 සීට බස්සක ෆෝටන් එතකොට මේ ඇවිල්ලා මොඩල එක වෙන්න BJ6103 කෙන මොඩල එක එතකොට මේ බස්ස එක ගැන මට වඩා කතා කරන්න අද කෙනෙක් ඉන්න අපිත් එක එකතු වෙලා ස්වාන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් එකේ චයාමන් අපිත් එක එකතුල ඉන්න මිස්ස නලින් අපි මිස්ස නලින්ට සාදරෙන් පිළිගන්නවා එන්න අපිත් එක් ජොයින්නට මේ රිවිව එක පිස්රට අරගයන් හරි අයිබන් මිස නලින් අයිබෝන් සාදරින් පිළිගන්න අද පෙරිවිව එකට එත් එක්කම මගින් කියන්න ඕනේ සංචාරක කර්මාන්තය එත්තරම හොඳ දැවන්ත චරිතයක් ඒ වගේ කෙනෙක්ගෙන් අපි අහන්න ඕනේ දැන් කොච්චර කාලයක් වගේ ඉන්නද සංචාරක කර්මාන්තේ ඕවමිත් මුලින්ම ආරාධනකට බොම ස්තුතියි මේ වෙනුවෙන්ම මම සංචාර කර්මාන්තයට දැම්මගේ දොළසනි අවුරුද්ධ ලස්සනය මම මෙසේශ්‍රී හරි එත් එක අපි හමු කොච්චර වගේ බස් ප්‍රමාණයක් තියනොත් දැනට ෆිල්ඩ එකට දාලා ඔව් අහන්ඩ හොඳ නැති ප්‍රශ්නයක් එතකොට ජපන් වාහන චයිනිස් වාහන කියන වර්ග දෙකෙන්ම මම සංචාර කර්මාන්තර මේනුවට මගේ වාහන මම යොදෝල තිය හරි හරි එතකොට දැන් ඕක ඕම කිවට පස්සේ මටත් එෙනවා ලොකු ප්‍රශ්නයක් ඔව් ඇයි මේ ෆෝටන් කියන බ්‍රෑන්් එක තෝරගන්නේ ඕවමිත් හොඳ ප්‍රශ්නයයි හොඳම ප්‍රශ්නය කියලා දෙකක් තිය ඔය මගින් හන්න හොඳම ප්‍රධම ප්‍රශ්ේ මම එක කියන්න ස්පෙසිලිම ඇයි ම පෝටෝන් බස්ස එක තෝරගන්න කිය මම පෝටෝන් බස්ස එකට යන්නේ මම මේ පෝටෝන් බස්ස එක දිහා බලන්නේ අදනමි මම 2018 වර්ෂයේදී තමයි මේ පෝටෝන් බස්ස එක මොකක්දිකර ස්ටඩි කර ලංකාවේ අඩ්ඩුම බස් ප්‍රමාණයක් තියෙන හොඳම කන්ඩිෂන් එක හොඳම කැපසිට එකක් තියෙන බස්රත් තමයි පෝටෝන් කිය නමුත් අද වෙනකොට ලංකාවේ ඉහල නමක් උසුලන්ඩ හදන උත්සාහ කරන බස්රතයක් තමයි පෝටෝන් කිය මෙහි විශේෂ කරුණු කීපයක් තිබ ඒ හේතුව තමයි මම පෝටෝන් බස්ස එකට යන්නේ 2018දී පෝටෝන් බස්ස එක ම ලංකාවේ දැන්ට තියෙන බස් කීපය එකන අතේ ඇගලිගාන්ට තියෙන බස් කීපය සම්බන්ධය ම හොල බලන්න ම එක හොල බලන්නකොට මට ස්පෙසලි හම්බෙනවා මේ බස්සල තියෙන විශේෂංග ඒ හොයනකොට මේ විශේෂ කරුණු කීපයක් මට මේ බස්සල හම්බෙනවා අනිත් චයිනිස් බස්සල නොමැති ප්‍රෝටෝන් වල්ට විතරක් කාවේනිකුණු අංගලක්ෂණ කීපයක් ම මේක හොයාගන්න ඒ විශේෂම දේ තමයි මේ බස්ස එක අනිත් බස්වලට වැඩිය මීට භාගයක් දිගයි සරලම උදාහරණය සමස්ත විදිහට මේ ප්‍රෝටෝන් බස්රතය එන්නේ මීට 10 තමයි චැසීදිග නමුත් මෙම බස්රතය මීට 10 මාරත් දිගයි එතකොට ඒක බෙනිෆිට් එක අපි ගණඩ දෙනගණ්ඩෝ සහ ස්පෙශලිම ගත්තොත් මේ බස්ස එක බැලන්ස් කියන එක සරලෝම අපිකුවත් අපි මාර්ගය ගමන් කරනකට බස්ස එක බැලන්ස් කියන් අන්නේ බැලන්ස් කියන කන්සෙප් එක ඉහලින්ම අත්තුස්සගෙන ඉන්න එක තම ප්‍රෝටෝන් කිය එතකොට ඒ දෙවල් එක ගත්තහම මේ වාහනේ එන්ජින් එක පැත්තෙන් ගිහාම ඉට පස වාහනේ අනිකුත් අංගෝපාංග පැත්තෙන් ගිහාම අනිත් හැම බස්රතයකටම එහාගිය හොඳම තත්වය තියෙන බස්රතයක් හරි මට හිතන විදිට අවශ්‍ය කරුණු ඔක්කොමටි ගෙතර ලැබුණ ඒකන ෆෝටන එකයි තෝර ගන්න කියන එක හරි එත් එක අපිට දැන් මේ බස්රතේ එලිය ගැන කතා කරන්න තින එන්ජින්න ගැන කතා කරන්න තින අපි පටන්ගම කොහෙද අපි පටන්ගන්න අපි ඉස්සල්ලාම හෙඩ්ඩකෙන් පටන්ගමු එන්ජිනිවර යම් පිටිබසට එන්ජින කරල බලම න අපිනේ අනිවාර හරි නලින් එනම් අපි කියමු කට්ටියට බලගන්න කට්ටියට මොකක්ද මේ එන්ජින්න එක කියලා ඔව් මේ එන්ජින්න එක ඇවිල්ලා යුචායි යුචා දැන්ට ලංකාවට එන එන්ජින් වර්ගය තමයි යෝචායි එතකොට මේක ඇඩ්වාන්ස් ලෙවෙල්ල එක තමයි විචායි නමුත් මගෙන් අහනවා ආයතනය විසින් ඔයට ඕන එන්ජින්න එක මොකක්දි කියලා නමුත් මං ඉල්ලුම් කරන්නේ යෝචායි එන්ජින්න එක මගේ ඉල්ලියම් මත තමයි මට මේ එන්ජිම ඉන්ද්‍රටේඩසකෙන් ලබාදීමක් කරන්න එතකොට මම මේ එන්ජින්න කරගන්නවා මට ඒකේ බෙනිෆිට් එක චයිනවලින් සහ ඉන්ඩටේඩසෙන් හම්බෙන බෙනිෆිට් ඇත්තමයි එයා කූලින් සිිස්ටම් එක ඉලෙක්ට්‍රික් කාප ඉලෙක්ට්‍රික් කාප එක නැත්තං සමස්තයක් විදිහට මේ විදිහට බෙල් පද්ධතියෙන් වැඩ කරන සාමාන්‍ය
සිිස්ටම් එකට එන කූලින් සිිස්ටම ඇත්තමයි බස් එක රේඩියටර් සිිස්ටම එකෙන් ඩෝනි නමුත් ඉලෙක්ට්‍රික් රේඩියටර් සිිස්ටම කූලින් සිිස්ටම එක සහිත යුචයි එන්ජින එක සහිත බස්රතයක් තමයි මගේ මේ 45 සීටරයට හම්බවෙන් ඉතිං ඒක මට ලැබිච්ච අනගී අවස්ථාවක් සහ මට හම්බෙච්ච තෑග්ගක් කිව්වත් මනිවැරදි ඇත්තරම මං අර මුලදි කිව්වා වගේ අද වෙනස්ම රිවිව්වක් කියලානේ මං කිව්වේ බලන් ඉන්න කට්ටියට ගොඩාක් දේවල් අද ඉගෙන ගන්න පුළුවන් මේකෙන් ඒක නිසා අපි තවත් ඉන්ට්‍රස්ටිං ෆීචර්ස් තියෙනවා අපි යන් ඉස්සරහට අපි සයිඩ් එකට යන්නේ අනිවාර්යයෙන් සයිඩ් එකට ගිහලා බලමු සයිඩ් එකේ මොනවද තියෙන්නේ කියලා සයිඩ් එක ගැන කතා කරද්දි මුලින්ම අපි කතා කරන්නේ මොකද්ද මම බස් එකේ සයිඩ්ඩක් ගැන කතා කරද්දී ඉස්සෙල්ලාම කියන්න ඕනේ මං කිව්වනේ මුලින්ම මම මේක නිර්මාණය කරගන්නේ සංචාර කර්මාන්තයට කියලා. සංචාරකයාට දෙන්න පුළුවන් හොඳම දේ තමයි මම දෙන්න උත්සාහ කරේ. ඔව්. එතකොට මම මේකේ මම මීට අමතරව කරපු දේවල් ටික මම ඉස්සරහට කියන්න. මේම බස් රථේ මම මේ ග්ලාස් එක ගන්නේ මේ කලර් එකේ. එතකොට මට ඕනේ කරා සංචාරකයාට අපේ ලංකාව ලස්සනට බලන්න අවශ්‍ය හොඳ අවස්ථාව විසිබිලිටි එකක් තියෙනවා දෙනවා. එතකොට ඒක හොඳම අවස්ථාව දෙන්න මට උවමනා කරා. ඔව්. ඒත් එක්කම මට කියන්නකෝ මේ බස් රථය දිහා බලද්දී ඔබට මොකද හිතෙන්නේ බස් රථයේ දිග ගැන? මට ඇත්තම කියන්න සාමාන්‍ය 45 සීට් එකකට වඩා මට ලොකුවට පේනවා මේ ඇත්තටම මේ ප්‍රෝටෝන් බස් රථ තෝරගන්න එක හේතුවක් තමයි ඔය. හරි නලින් අහන්නෙම නැතුව ඉඳලත් බෑනේ මේක ඔව්. මේක ෆුවල් ටැන්ක් කැපැසිටි කොහමද ඔව් මේකේ තියෙනවා ලීටර් 195 ටැන්ක් දෙකක්. දෙපැත්තම ෆිල් කරන්න පුළුවන් දෙපැත්තෙන් ෆිල් කරන්න. එහෙනම් ඔන්න අපි එළිය ගැන පොඩ්ඩක් කතා කරලා ඉවරයි දැන් යන් ඇතුළේ තමයි හොඳ ඉන්ට්‍රස්ටිංම ෆීචර්ස් ටික තියෙන්නේ අපි ඇතුළේ නැගලා බලමු එහෙනම් අපි ඊළඟ බලමු. කොහමද ඇතුළේ කියලා අනිවාර්යයෙන්. එහෙනම් අපි යමු හරි නලින් ඔන්න අපි ඇතුළට ආවා අපි කතා කරමු පළවෙනියටම ඩ්‍රයිවිං සීට් එක ගැන එතනින් ඉඳන් අපි බලමු මේ ඔප්ෂන්ස් ටික කතා කරගෙන එමු පිටිපස්සට දෙයක් තියෙනවා අපි මුලින් කතා කරා මේක කස්ටමයිස් බස් එකක් ස්පෙෂලිම මේක ආසන 45 බස් එකක් ආසන 45 බස් එකේදී ගත්තාම ඩ්‍රයිවිං සීට් එක මේ ඩ්‍රයිවිං සීට් එක ඉලෙක්ට්‍රික් සීට් එකක් මේ ඇවිල්ලා තියෙන්නේ ඒක ඩ්‍රයිවර්ගේ සුව පහසුව වෙනුවෙන් තමයි මේ නිර්මාණය කරගන්නේ ඊට අමතරව මේකේ තියෙනවා මල්ටි ෆන්ක්ෂන් ස්ටියරින් වීල් එකක් ඇවිල්ලා තියෙනවා ඩෑෂ්බෝඩ් එක ඒ වගේ මොකද මේකේ ඩෑෂ්බෝඩ් එකේ ඉන්ටීරියර් එක විශේෂයෙන් කියන්න ඕන දෙයක් මේක ඉන්ඩර්ටේටර්ස් එකත් එක්ක මම කතා කරපු අවස්ථාවේදී ඔවුන් මගේ රික්වයර්මන්ට් එකට එකඟ වුණා ඒ වෙලාව මට ඒ අදාළ පරිදි මෙහි ඩෑෂ්බෝඩ් එක මේ විදිහට මට ලබා දෙනවා මේ තියෙන රියදුරට දීමට හැකි උපරිම සැප පහසුව මෙම ඩෑෂ්බෝඩ් පද්ධතිය සහ සීට් එක මගින් ලබා දීම මම බස් එකට කැමරා සිස්ටම් එකක් ඉන්ක්ලූඩ් එතකොට ඒක ඩිකි වලටත් එක්කම කැමරා සිස්ටම් එකක් තියෙනවා මොකද මම මේ බස් රථය නිර්මාණය කරගන්නේ සංචාරක ශේෂ්ත්‍රය සඳහාම පමණක්. මොකද සංචාරකයට උපරිම සැප පහසුවක් දෙන්න නම් මොකද සංචාරකයා වැඩි වේලාවක් රැඳී සිටින්නේ බස් රථය ඇතුලේ. එතකොට ඔහුට දෙන්න ඕනේ හොඳම ෆීල් එකක් දෙන්න තමයි මම මේ බස් රථය නිර්මාණය කරගන්නේ. එතකොට බස් රථයට අදාළව හොඳ Android set එකක් ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව විශේෂම කාරණාවක් මම කියන්නම්. ලංකාවේ දැනට නෙමෙයි ඉදිරියේදී ක්‍රියාත්මක වෙන්න තියෙන පොලිතින් ප්ලාස්ටික් කියන කන්සෙප්ට් එක ඉවත් කරන්න යනවා. ඒක ඉවත් කරාම ලංකාවට එනවා ගැටලුවක් අපි කොහොමද සංචාරකයට දෙන්න වතුර බෝතලෙ දෙන්නේ. එතකොට මේක ඉදිරියේදී වෙන්න තියෙන දෙයක්. ඒකට සොලියුෂන් එකක් විදිහට මම ඉල්ලුම් කරනවා වෝටර් ෆවුන්ටන් එක. මේ තියෙන එක මේක ඔයාලා දැන් මොනේ හොට් වෝටර් එකක්ද කූල් වෝටර් එකක්ද? ඒ දෙකම මට මේකෙන් ලබා දීමේ හැකියාවක් තියෙනවා. මේ තමයි ඉදිරි අනාගතයේදී ප්ලාස්ටික් ප්‍රශ්නයට විසඳුම. සංචාරක කර්මාන්තයේ තියෙන ප්ලාස්ටික් වතුර බෝතලයට විසඳුම තමයි මම මේ බස් රථයට ලබා ගත්තේ 2025. ඊට අමතරව මේකෙදි මම එනවා කූල් බොක්ස් එකට. කූල් බොක්ස් මේ කූල් බොක්ස් එකක් ඉන්ක්ලූඩ් වෝටර් ෆවුන්ටන් එකක් ඉන්ක්ලූඩ්. දෙකම තියෙනවා. මෙය බස් රථයක දකින්න නැති ඔප්ෂන්. ඒක තමයි. එතකොට මම මේ අවස්ථාව සංචාරකයට දෙන්න පුළුවන් හොඳම අවස්ථාවක් බවට පත් කරගන්නවා. මේකෙදි මම අරන් තියෙනවා ලයිට් සිස්ටම් එක. ඒ ලයිට් සිස්ටම් එකේදී අපි විශේෂයක් කරලා තියෙනවා මේකෙදි මේකේ දාල සංචාරකයට අවශ්‍ය ලෑම්ප් එක එයාට ඔන් කරගන්න පුළුවන් අවශ්‍ය නම් ඊට අමතරව එතනින් එහාට ගිය එකක් ගන්නවා නම් පිටිපස්සෙම ඉන්න සංචාරකයෙකුට ඉස්සරහා ඉන්න හෙල්පරට කතා කරන්න නම් ඔහු එක්ක නැගිටලා ඉස්සරහට එන්න ඕනේ. එහෙම නැත්නම්
හැම අවස්ථාවකදීම ඔහු අපහසුතාවයකට පත් වෙනවා මේ ඉදිරි කෙනාට කතා කරන්න ගියාම. සමහරට ඒක අනතුරක් වෙන්න පුළුවන්. හයිවේ වගේ අවස්ථාවක නැගිටලා ඉදිරියට එන්න. ඒ නැති කිරීම සඳහා මෙහි මම ඔප්ෂන් එකක් විදිහට අරන් තියෙනවා. බටන් එකක් මම ඒකට යොමු කරලා තියෙනවා. එතකොට කෝල් බටන් එක. කෝල් බටන් එක තුලින් ඉදිරියේදී හෙල්පට කතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඔහුට ඒක අපේ ඩෑෂ්බෝඩ් එකේ ඉන්ඩිකේට් කරනවා. කවුද කතා කරන සීට් එක කියලා. ඇත්තටම මම මේ පළවෙනි වතාව තමයි මේ බස් එකක මේම ෆීචර් එකක් දාගෙන. අනිවාර්යයෙන්. මොකද මම දැක්ක ෆෝටෝන් වල ෆෝටෝන් වල කියන්නේ මේකෙත් දැක්ක මම මීට කලිනුත් එකපාරක් දැකලා තියෙනවා. දැක්කේ ෆෝටෝන් වල විතරයි. විතරයි. only proton විතරයි. මොකද එන්නේ එහෙමයි. proton බස් එක සංචාරක කර්මාන්තයට සුදුසුම් බස් එකක්. එතකොට එහි නිර්මාණ කටයුතු ගත්තොත් ඒ වගේ. එතකොට මේකේ මයික් පොට් 3ක් ඇවිල්ලා තියෙනවා. සංචාරකයාට තමන් ඉන්න තැන ඉඳලා මයික් එක යූස් කිරීමේ හැකියාවක් මේ බස් එකේ අපි ලබා දීලා තියෙනවා. මට ඉන්ටර්ටේඩර්ස් ලබා දුන්නා. විශේෂයෙන්ම කියන්න ඕන කාරණාවක් තියෙනවා. මට මෙය හොඳ නිර්මාණයක් කරගන්න ඉන්ටර්ටේඩර්ස් ආයතනයේ මට ලොකු සහායක් ලබා දුන්නා. ඒ තුලින් මට හොඳ ප්‍රොඩක්ට් එකක් ලබා ගැනීමේ හැකියාවක් මට ලැබුණා. හරි. මං එදා කිව්වා වගේම අද මතක් කරන්න ඕනේ කරුණක් තමයි මේක. ෆෝටන් බස් එකක් ගන්න කැමැත්තෙන් ඉන්නවනම් ඔයාට කැමතිම විදියට මේ බස් එක කස්ටමයිස් කරගන්න පුළුවන්. මේ වගේ සීට්ස් වෙනස් කරගන්න පුළුවන්. එතකොට ඇලෝ වීල් එකද හැමදේම තමන්ට කැමතිම ආකාරයෙන් ගන්න පුළුවන් මේ බස් එක. එතකොට හැම වෙලේම අපිට ඉන්ටර්නෙට් ට්‍රේඩර්ස් එකට කතා කරලා එයාත් එක්ක අපේ ටීම් එකත් එක්ක ජොයින් වෙලා තමන්ට කැමති විදියට කස්ටමයිස් කරගෙන ලංකාවට අපිට බස් එක ගෙනත් දෙන්න පුළුවන්. ඒත් එක්කම අපි දැන් ඔන්න රිවිව් එකේ අන්තිම හරියට ඇවිල්ලා ඉන්නේ අද. අපි අහලා බලමු ඉන්ඩ්‍රා ට්‍රේඩර්ස් එක පැත්තෙන් අපේ නලින්ට කොහොමද හම්බෙච්ච සපෝට් එක කියලා. ඔව් අර හොඳම ප්‍රශ්නය අතරේ ඊටත් එහා ගිය හොඳම දේ තමයි දැන් ඔය ඉන්ඩ්‍රා ට්‍රේඩර්ස් එක කොහොමද මට සැලකුවේ කියන එක. සැලකුවේ කියන එක. ඔව්. මේ තමයි ඉන්ඩ්‍රා ට්‍රේඩර්ස් එක මගින් ප්‍රෝටෝන් කියන බස් රථ ලංකාවට ගෙන්වීම ආරම්භ කිරීමත් එක්ක ඉන්ඩ්‍රා ට්‍රේඩර්ස් එකේ පළවෙනි කස්ටමර් මම කිව්වොත් හරි. එතකොට මම ඇත්තටම මට ඒක වචන වලට ඒකේ සතුට ප්‍රකාශ කිරීමේ හැකියාවක් නැහැ. මම බස් රථ දෙක ඉස්සෙල්ලාම හම්බන්තොටදී මගේ ඇස් දෙකට මම දකින්නේ. ඒ දැක්කහම මට මාව අදාහගන්න බැරුව ගියා මගේ නිර්මාණය කොච්චර හොඳ වුණාද කියන එක. මම ඉන්ඩ්‍රා ට්‍රේඩර්ස් එකට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මම මට අවශ්‍ය විදිහට මට ඕන විදිහට මගේ විදිහට මේ බස් එක මට නිර්මාණය කරන්න උදව් වුණා. මේ සියලුම දේ මම ඉහත සඳහන් කරපු සියලුම ඔප්ෂන් කස්ටමයිස්. එතකොට ඔවුන් කිසිම අවස්ථාවක ඒක කරන්න බෑ කියලා කිව්වේ නැහැ. ඒක දෙන්න බෑ කිව්වේ නැහැ. ඒ හැම අවස්ථාවකදීම හරි. අපි ඒක ඇතුළත් කරමු. අපි ඒක දාමු. හරි. ෆෝටන් බස් එකක් බලනවා නම් ගන්න කැමති නම් අදම කතා ගන්න ඉන්ඩ්‍රා ට්‍රේඩර්ස් එකට බ්‍රාන්චස් 6ක් තියෙනවා ලංකාවේ වටේ. කැන්ඩි, කොළඹ, නිගම්බෝ, කැලණිය, අනුරාධපුර, මාතර. ඕනේ බ්‍රාන්ච් එකකට කතා කරන්න අපේ ටීම් එක බලන් ඉන්නවා. ඔයාලගේ කෝල් එක එනකම්.